ආයිබෝවන් කියලා පිළිගන්නවා දිනිචි පෙරේරා YouTube channel එකට. අපි අද ඇවිල්ලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කොරළේ මාලිගා තැන්න රජමහා විහාරස්ථානයටයි. අපිට පළමුවෙන්ම හම්බ වෙන්නේ කළුගල් තලාවක් මත සාදා ඇති මේ පියගැට පෙළයි. පියගැට පෙළ නැගලා අපි දැන් මේ යන්නේ විහාරස්ථානය බලන්නයි. ලංකාවේ තියෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක ආගමික හා ස්වභාවික වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස මේ මාලිගා තැන්න රජමහා විහාරය හඳුන්වලා දෙන්න පුළුවන්. මේ මාලිගා තැන්න පුදබිමේ සුන්දරත්වය අතිවිශාලයි. අපිට ඉස්සර වෙලාම පහළමළුවේ විහාරගේ තමයි හම්බ වෙන්නේ. මේ විහාරගේ ගල්ලෙනක් තුල තමයි ඉදි කරලා තියෙන්නේ. විහාරගේ පිහිටි ගල්ලෙනට ඉහළින් කටාරම් කොටලා තියෙනවා අපිට දකින්න පුළුවන්. විහාරගේට දකුණු පසින් ගල්ලෙන තුලම තමයි ධර්මශාලාවත් ඉදි කරලා තියෙන්නේ. මෙම ගල්ලෙන ඇතුළත සුදු පිරියම් කරලා ලස්සන කරලා තියෙනවා. විහාරගේට වම් පැත්තට වෙන්නට මේ පඩිපේලි නැගලා ගියාම අපිට චෛත්‍ය හමු වෙනවා. තනිකරම මේ මාලිගා තැන්න පොදබිම ගල් තලාවක් මත තමයි ගොඩ නැගී ඇත්තේ. විහාරගේට ඉහළින් චෛත්‍ය පිහිටීම නිසා මෙම චෛත්‍යයට ආකාශ චෛත්‍ය කියලත් හඳුන්වනවා. චෛත්‍ය යන අතරතුරදී ගල්ලෙන් එහෙමත් අපිට දකින්නට පුළුවන්. ඓතිහාසික වශයෙන් මේ මාලිගා තැන්න පුදබිම වැදගත් වෙන්නේ ඇයි කියලා අපි බැලුවොත් අපිට කරුණු රාශියක් ගැන දැනගන්නට පුළුවන් කමක් ලැබෙනවා. අතීතයේ සතුරු ආක්‍රමණ පැමිණෙන විටදී වළගම්බා රජතුමා මෙන්ම මුගලන් රජතුමාද සැඟව සිටි ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අද මහනුවර වැඩ සිටින දළදා වහන්සේ දේවතාවක් ආරක්ෂා කරගත් ස්ථානයක් ලෙස මෙම ස්ථානය සැලකනවා. පළමු කොට පොළොන්නරුවේ සිටි බාතීශ්වර සංඝරාජ නායක හාමුදුරු නමක් පාත්‍රා ධාතුවත් පූජනීය දළදා වහන්සේත් තැනින් තැනට වඩම්මගෙන යන අවස්ථාවේ ආරක්ෂාව පතා පළමු අවස්ථාවේදී රැඳී සිටලා තියෙනවා. දෙවෙනි වරට හිරිපිටියරාළ නිලමේතුමා තමයි දළදා වහන්සේ බාරව කටයුතු කරලා තියෙන්නේ. මේ විහාරස්ථානයේ ඉහළට යනකොට උමම් පද්ධතියක් තිබිලා තියෙනවා වාරණට. එම උමම් පද්ධතිය ඇතුලේ ඉඳලා තමයි දළදා වහන්සේට ඒ ආවතේව කටයුතු සිදු කරලා තියෙන්නේ. පහළ මළුවේ ඉඳලා ඉතා දුෂ්කර වූ ගමන් මාර්ගයක තමයි අපිට ඉහළ මළුවට යන්න තියෙන්නේ. පහළ මළුවේ වගේම ඉහළ මළුවටත් යනකොටත් අපිට ගල්ලෙන් දකින්න ලැබෙනවා. අතීතයේදී වළගම්බා රජතුමාගේ කාලයේ ඉඳලා පැවතගෙන එන දේවාල ලෙන අපිට දැක ගන්නට හැකියාව තියෙනවා මෙම ස්ථානෙට ආවොත්. ඒ දේවාල ලෙන ඇතුළේ යන්ත්‍ර ගල කියලා තියෙනවා. ඒක නිදන් තැන්පත් කරපු ස්ථානයක් වෙනවා. ඔයාලට මේ පේන්නේ තැනින් තැන තියෙන කුඩා කළුගල් ලෙන්. ඔයාලා මේ පරිසරයේ සුන්දරත්වයේ දැක ගන්න ආවම මේ පරිසරයට කිසිම හානියක් වෙන විදිහට වැඩ කරන්න එපා. විශේෂයෙන් පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් මේ පරිසරයට එකතු කරන්නේ නැතිව මතු පරපුර දෙසා මේ පරිසරය රැක ගන්න. මෙතන මේ කළුගල් ලෙන එක පැත්තකින් පොළවට සම්බන්ධ නොවී තමයි තියෙන්නේ. අපි මේ යන්නේ ඉල්පෝය දවසේ. ඒක නිසා සෙනග ටිකක් අද ඉන්නවා. කට්ටියත් එක්කම නගින නිසා මහන්සිය දැනෙනවා ටිකක් අඩුයි. මේ මාර්ගය සම්පූර්ණයෙන්ම තියෙන්නේ කළුගල් පඩි. වටේම කළුගල්ලෙන් කළුගල් පර්වත, වම් පැත්තෙන් කුඩා ලඳු කැලෑව,
හරිම ලස්සනයි. ඔයාලා මේක සියසින්ම දැක ගන්න ඕන පරිසර පද්ධතියක්. අපේ මාතෘභූමිය සුන්දරයි කියන්නේ නිකන් නෙමෙයිනේ. අනිවාර්යයෙන්ම එක සැරයක් හරි ඇවිත් බලන්න. ඔයාලට මෙතනට එන පාර Google Map එකේ මාලිගා තැන්න කියලා සර්ච් කරලා බලලා එන්න පුළුවන්. මාලිගා තැන්න ආසන්නයෙන්ම පිළිකුත්තු රජමහා විහාරයත් පිහිටලා තියෙනවා. ඔයාලට පන්සල් දෙක තුනක්ම බලලා යන්නත් පුළුවන්. කොළඹ නුවර පාරේ ගම්පහ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසලින් පිහිටි වතුරුගම් පාරේ ටික දුරක් ගියාම මාලිගා තැන්නට යන පාර හම්බ වෙනවා. උඩමළුව දක්වා යන ගමනේදී අපිට විශේෂ තැනක් හමු වෙනවා. ඔයාලා මේ දකින්නේ ආසියාවේ විශාලතම දෙකල් දොරුව. කළුගල් පර්වත දෙකක් මැදින් තමයි යන්න තියෙන්නේ. ආසියාවේ විශාලතම දෙකල් දොරුව කියලා තමයි මේ හඳුන්වන්නේ. ටිකක් මැද හරියට යද්දී එක්කෙනෙකුට යන්න පුළුවන් ගානට පාර පටු වෙනවා. අපි දැන් ඉහළ මළුවට ඇවිල්ලා ඉන්නේ. හරිම ලස්සනයි වටපිටාව. ඔයාලටත් පේනවා ඇති ඈත කළුගල් පර්වතය හැම. මෙතන වටපිටාවේ ලස්සන දැක්කම මහන්සිය නැති වෙලා යනවා. ඒ තරම් ලස්සනයි. මේ ගම්පහ දිස්ත්‍රික්කයේද කියලා හිතෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ඉහළම ස්ථානයේ තමයි අපි මේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති වටපිටාවේ තියෙන ලස්සන. වීඩියෝ එකකින් දකින්නට වඩා හරිම ලස්සන view එකක් මෙතන තියෙනවා. ඔයාලත් ඇවිත් බලන්න. ඔයාලට පේනවා ඇති ඈත පර්වතයේ අපි වගේම කට්ටියක් ඉන්නවා. ඒ පර්වතය ගැන ඉක්මනටම විස්තර හොයලා ඔයාලට අරන් එන්නම්. මේ පර්වතය මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මෙතන ඉඳලා බලද්දී කොළඹ වරාය ලෙළුම් කුළුණ ලස්සනට පේනවා. උඩමළුවෙත් අපිට චෛත්‍යයක් දකින්න පුළුවන්. ලස්සන පොකුණකුත් තියෙනවා උඩමළුවේ. මේ මාලිගා තැන්න පුදබිම මුහුදු මට්ටමේ ඉඳලා අඩි 850ක් උසයි.
දුෂ්කර ක්‍රියා කරන බෝසතාණන් වහන්සේගේ ප්‍රතිමාවකුත් මෙම ස්ථානයේ තියෙනවා. අපි ආපු පළවෙනි සැරේ නිසා ඝණ්ඨාරයත් එක සැරයක් ගැහුවා. සුළඟත් එක්ක මේ ඝණ්ඨාර සද්දේ ඈතට විහිදිලා යනවා. ඉතා සුන්දර සහ ඓතිහාසික වටිනාකමක් තියෙන මාලිගා තැන්න පුදුමෙන් බලන්න ඔයාලත් එන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු.